අද වීකෙන් FT පුවත් පත වාර්තා කරන්න වූ සිරස්ථලයක් ඡායාරූපයකුත් එක්ක ප්‍රොෆෙසර් කරුණාතිලක නිව් වයිස් චාන්සලර් of කොළඹ යුනිවර්සිටි අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහට නව අභිනව උපකුලපතිවරයා විදිහට IM කරුණාතිලක මහතා පත් කර තිබෙන බව තමයි වාර්තා වන්නේ. ඉතින් ජනාධිපතිවරයා විසින් මේ පත්වීම මේ තනතුර ප්‍රදානය කිරීම කරා මේ පත්වීමේ ලිපිය ලබා දෙනු ලබන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සාන්ත කරුණාති කුමාරනායක මහතා විසින්. ඉතින් ඊයේ දිනේදී මේ පත්වීමේ ලිපිය ප්‍රදානය කරා මහාචාර්ය IM කරුණාතිලක මහතා වෛද්‍ය අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ පුරෝගාමියෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව ප්‍රථම මහාචාර්යවරයා වීමේ ගෞරවයත් ඔහු තමයි හිමි කරගන්නේ. ඔහු 2006 ජුනි මාසයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කරා. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්, ඒ වගේම එක්සත් රාජධානී උසස් අධ්‍යාපන ඇකඩමියේ සහ එඩින්බරෝ රාජකීය වෛද්‍ය විද්‍යායතනයේ අධිසමාජිකත්වයකුත් දරන කෙනෙක්. ඉතින් අර අපේ කතාවක් අහලා තියෙනවා මේ දීර්ඝ විස්තරයක් තියෙනවා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ වගේම ඩේලි වීකෙන්ඩ් FT පුවත්පතේත් ඔහුගේ සුදුසුකම් පිළිබඳව. ඉතින් අර අපි අහලා තියෙනවානේ සාමාන්‍යයෙන් වී කරලක් වුණත් පැහෙන්න බිමට නැවෙනවයි කියලා. ඉතින් කරුණාතිලක මහතා සම්බන්ධයෙන් අපට තිබෙන මතකයත් එහෙමයි. මේ තරම් උගත් කෙනෙක් වුණත් මේ තරම් සුවිශාල සේවයක් වෛද්‍ය අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට ඒ විශේෂ ශේත්‍රයක් වෛද්‍ය අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට ලබා දුන් කෙනෙක් වුණත් ඉතින් පොඩි ළමෙක් වගේ හැමතිස්සෙම සිනාමුසු මුහුණින් තමයි ඉන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයට මම හිතන්නේ හොඳ නායකත්වයක් ලැබුණා කියලා අපිට හිතන්නට පුළුවන්.